ගුඩ් මෝනිං. නැගිට ගමන් දුවගෙන එළියට එන එක දැන් පුරුද්දකට ගිහිල්ලා. පරිසරය කියන්නේ හරි අමුතු දෙයක්. හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම මොහොතකට හරි අමතක වෙලා යන තැන. හැමදාම ස්ටඩි ලොක්නේ ගෙන්නේ. ඉතින් ඔන්න අද ඩේ ලොක් එකක් ගෙනා. අද මට පන්ති නෑ. දවසක් දී හැබැයි අද අපේ මල්ලිගේ බර්ත්ඩේ එක. ඒකින්ද පොඩ්ඩක් විශේෂ දවසක්. මම නැගිටලා පොඩ්ඩක් වෙලා ඉඳලා තමයි රූම් එක අස් කරන්න ගන්නේ. ඉතින් වෙනද වගේම අදත් එහෙම. අනේ සෝරි මුලින් කියන්න බැරි වුණානේ. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මම YouTube පටන් ගත්තේ අලුතින් හින්දා මාත් එක්ක ගොඩක් කට්ටිය නෑ. මම කැමතියි ඔයා මගේ YouTube family එකේ මුලින්දම සම්මානිකයෙක් වෙනවන්න. ඇත්තටම මම YouTube පටන් ගත්තේ ලස්සන YouTube family එකක් හදාගන්න. ඉතින් ඔයාලා මේ family එකට එකතු වෙන්න කැමති නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මගේ channel එකෙන් එළිය බලුවම පේන්නේ මෙන්න මේ විදිහට. හරිම ලස්සනයි. කොළම කොළ පාටයි. දැන් තමයි උදේට කන්නේ. දවල් වෙලා නැගිට්ටම උදේට කන්නේ දවල්ට කන්න ඕන වෙලාවට තමයි. ඔයාලා ගස් ලැබු වලට සීනි දිහි දාලා කාලා තියෙනවද? ඇත්තටම මාර රහයි. ගස් ලැබු කන්න කැමති නැති කෙනෙක් නම් පොඩ්ඩක් කාලා බලන්නකෝ මං කියනකට. කැමති නැති අය විතරක් නෙමෙයි කැමති අයත් පොඩ්ඩක් මේ විදියට කාලා බලන්නකෝ. මම මේ ඉයර් පෑන් එක ගත්තේ not buy like page. ඉස්සර මම දවස් මාසේ අවුරුද්දම නිකන් ගෙවල් දානවා කිසිම පෑන් එකකට නෙමෙයි වැඩ කරන්නේ. මේ ඉයර් පෑන් එක ගත්ත දවස් ඉඳන් තමයි මගේ ජීවිතේ පොඩ්ඩක් හරි පිළිවෙලට වැඩක් කරන්න පුරුදු වෙන්නේ. ඉතින් අවුරුද්දම භාගයක්ම ඉවර වෙලා ඔයාලගේ ජීවිතේ කිසිම පෑන් එකකට අනුව නෙමෙයි නම් ගෙවාගෙන යන්නේ. ඔයාලා මේ ඉයර් පෑන් එක අරගෙන බලන්න. දැන් ඉතින් අවුරුද්දෙන් භාගයක් ඉවරයිනේ. ඊළඟ අවුරුද්ද ගන්නවා කියලා ඉන්නේ බා. ඉතින් ඔයාලට පුළුවන් මේ අවුරුද්ද ජූනි මාසේ ඉඳන් පෑන් කරගෙන ගිහිල්ලා ඊළඟ අවුරුද්දේ මුල් මාස 5ත් ඔය පොතම පාවිච්චි කරන්න. මොකද හෙට කියලා කල් දැම්මත් එහෙම ඔයාලගේ ජීවිතේ කිසිම සාර්ථකත්වයක් නැති වෙනවා. නිකම්ම ගෙවල දාන්න තමයි වෙන්නේ. ඊළඟ අවුරුද්ද කල්පනා කරන්න වෙන්නේ අයියෝ මම මේ අවුරුද්ද මොනවද කරේ කියලා. ඉතින් මම මේ වලට මේ පොත ගන්නයි කියනවාම නෙමෙයි. ඔයාලට පුළුවන් ඔයාලා ගෙදරදී උනත් අවුරුද්දම අමාරු නම් මාසයක් නැත්නම් දවසක් හරි පෑන් කරන්න පොතක් හදාගන්න. ඒක ඔයාලගේ ජීවිතේට ගොඩක් වටිනාකමක් එකතු කරනවා. ඉතින් මේ පොත ගන්න කැමති කවුරු හරි ඉන්නවා නම් මම පහලින් විස්තර ටික දාලා තියන්නම් මේ පේජ් එකේ. ඉතින් මට කෙමිස්ට්‍රි වල පොඩි පාඩම් ටිකක් තිබ්බා. ගමනක් යන්න තමයි හදන්නේ. ගිහින්ම බලමු කොහෙද කියලා. මම යන්න ආසම තැනක් තමයි වැව කියන්නේ. මාර ඉඳහසක් දැනෙන වැවට ආවම අද දවස පී හින්දා මම උදේ පාන්දරම හිතාගත්තද වැවට යනවා කියලා.
ඊට පස්සේ හවස අපේ මල්ලිගේ බර්ත්ඩේ පාටි එක තිබ්බා. මම අද කාඩ් එක වැඩ කරා ළමයි. මම බයේ හිටියේ වැඩ කරයිද ගිනි ගනීද කියලා. මොකද මම කොහෙන්වත් බලන්නේ නැතුව මට හිතෙන විදියට තමයි හැදුවේ. හැබැයි එහෙම උනේ නෑ. මල්ලිගේ බර්ත්ඩේ එකට ගොඩාක් කට්ටිය ආවා. එයාගේ යාළුවෝ ආවා. එතකොට අපි නෑදෑයෝ ආවා. නෑදෑයෝ කියන්නේ අපි තාත්තගේ පැමිණිලිගේ පැත්තේ අය, තාත්තගේ අක්කගේ පැමිණිලියකයි අයියලා දෙන්නගේ පැමිණිලියකේ අයයි. ඉතින් අපි හැමෝම චූටි කාලේ ඉඳන් බේත් සමරන්න එකට. ඉතින් යාළුවාම යාළුවත් එක්ක සෙල්ලමුත් කරා. දැන් ඉතින් අවුරුදු 16 කෙනෙක් සෙල්ලම් කරාද කියලා හිතන්න එපා. මං කොච්චර ලොකු වුණත් මං තාම පොඩි අයත් එක්ක සෙල්ලම් කරන්න ආසයි. ඊට පස්සේ ගොඩක් රෑ වුණා. මාත් මේ පාර සමස්ත ලංකා චිත්‍ර තරඟෙට චිත්‍රයක් අඳිනවා. ඉතින් සමස්ත ලංකා චිත්‍ර තරඟෙට චිත්‍ර අඳිනා ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අඳින්න හොඳ චිත්‍රයක් ඔයත් මට ඉස්සෙල්ලා මම අඳපු චිත්‍ර ටිකක් හම්බුණා. තාම බාගෙට ඇඳපුවක් තියනවා එතන. ඔයාලා මගේ ෂෝට් වීඩියෝ බලුවද? මම ඒක නම් ඔයාලට දැම්මා. ඉතින් ඔයාලට ඔය ටග්ගල ඉන්නවා වගේ පේන්න මම ස්පීඩ් දාලා තියෙන හින්දා. ඒ වුණාට මම අද දවසේ චිත්‍රෙන් පොඩ්ඩයි යන්නේ. ඒ පොඩ්ඩෙන් ඉවර කරගන්න මට පැය දෙකකට වඩා ගියා. ඉතින් මේ වගේ ලොග් හැමදාම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඔයාලගේ අදහස කමෙන්ට් එකකුත් දාගෙන යන්න. තවත් ලස්සන ලොග් එකකින් අපි ඉක්මනටම හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.